අපි හැමෝම මේ වෙලාවේ කැම්බීම් එකතු කරමින් ලොකු සත්කාරයක් කරන්නේ. හැබැයි ඔබ නොදැනුවත්වම ඔබේ වචන වලින් විපතට පත්වෙච්ච කෙනෙක්ව තව රිදවන්න පුළුවන් බව ඔබ දන්නවද? ආයිබෝන්. මේ දවස්වල අපේ රටේ ඇති වෙලා තියෙන ගම් වතුර සහ නායෑම් තත්ත්වය නිසා ගොඩක් අය ලොකු පීඩනකින් ඉන්නේ. අපි හැමෝම උත්සාහ කරන්නේ විපතට පත්වෙච්ච අයට උදව් කරන්න. අපි කෑම බීම ඇඳුම් පැළඳුම් දෙනවා වගේම මේ වෙලාවේ අපි අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තමයි මානසික ප්‍රතිමාදාර ලබා දීම. නැත්නම් සයිකොලොජිකල් ෆස්ට් ඒඩ් ලබා දීම. මම වෛද්‍ය විපුල විජේසිරි. මම පේරාදෙණිය රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙක්. අද මම කියලා දෙන්නේ කොහොමද අපි මේ විපතට පත්වෙච්ච අයට නිවැරදිව මානසික සහාය ලබා දෙන්නේ කියලා. මොකද්ද මේ මානසික ප්‍රතිමාදාර කියන්නේ? මේක උපදේශනයක්, කවුන්සලින් හරි නැත්නම් මනෝචිකිත්සාවක් නෙමෙයි. මේක දෙන්න මනෝවෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. මේක හරියට තුවාලයක් වුණාම අපි බෙහෙත් දානවා වගේ හිතට උන තුවාලයට මූලික සහාය දීමක් විතරයි. මේ සඳහා අපිට පියවර 3ක් අනුගමනය කරන්න පුළුවන්. බලන්න, සවන් දෙන්න සහ යොමු කරන්න කියන එක. මේකේ පළවෙනි පියවර තමයි look නැත්නම් බලන්න කියන එක. ඔබ උදව් කරන්න යන තැන ආරක්ෂිතද කියලා මුලින්ම බලන්න. ගම් වතුර හෝ නායෑමේ අවදානමක් තාම තියෙනවද? ගෙවල් කඩා වැටීමේ අවදානමක් තාම තියෙනවද? ඊළඟට හදිසි මූලික අවශ්‍යතා තියෙන අය කවුරු හරි ඉන්නවද? ඒ වගේම ගොඩක් බය වෙලා වෙවුලන ගතියක් තියෙන, කතා කරගන්න බැරි අය තව ඉන්නවද කියලා විපලම් කරන්න. මේක තමයි මූලික පියවර විදිහට look කියන එකෙන් කියන්නේ. දෙවෙනි එක තමයි listen කියන එක. මේක තමයි ඊටාම වැදගත් පියවර, සවන් දීම. ඒ අය ළඟට ගිහිල්ලා, ඒ කියන්නේ ආපදාවට පත්වෙච්ච අය ළඟට ගිහිල්ලා අහන්න ඔබට මේ වෙලාවේ මොනවද අවශ්‍ය කියලා. මතක තියාගන්න, එයාට සිද්ධ වුණ දේ ගැන බලෙන් අහන්න යන්න එපා. එයාට අඬන්න ඕන නම් එයාට ඉඩ දෙන්න. කෑ ගහන්න ඕන නම් ඒකට ඉඩ දෙන්න. නමුත් වෙච්ච දේ ගැන නැවත නැවත හාරා උස්සලා අහන්න යන්න එපා. ගොඩක් වෙලාවට අපි අයියෝ ඕවා මතක් කරන්න, දුක් වෙන්න එපා, ඕවා හරියයි වගේ දේවල් කියනවා. මේ වෙලාවේ කරුණාකරලා එහෙම කියන්න එපා. ඒ වෙනුවට මම ඉන්නවා ඔයාට උදව් කරන්න. ඔයාට දැනෙන දුක සාධාරණයි. මට තේරෙනවා ඉන්න තත්ත්වය වගේ දේවල් කියන්න. තුන්වෙනි පියවර තමයි යොමු කිරීම නැත්නම් ලින්ක් කියන එක. මේකෙන් අදහස් වෙන්නේ ඒ විපතට පත්වෙච්ච පුද්ගලයාට අවශ්‍ය මූලික සම්බන්ධතා සමග ඒ පුද්ගලයාව මූලික අවශ්‍යතා සමග ඒ පුද්ගලයාව සම්බන්ධ කිරීම. කෑම, වතුර, බෙහෙත් නැත්නම් අදාළ බරදාරීන් වෙත යොමු කිරීම. පවුලේ අය නැති වෙලා නම් එයාලව හොයාගන්න උදව් කරන එක. ඒ වගේම කාටට ගොඩක්ම අමාරු වෙනම්, Tamanට හානි කරගන්න හදනවා නම්, ඇජිටේට් වෙලා කලබල වෙලා ඉන්නවා නම් වහාම වෛද්‍යවරයෙකු සෞඛ්‍ය අංශ වෙත යොමු කිරීම. ඒ වගේ දේවල් තමයි මේ ලින්ක් කියන එකේදී කරන්නේ. මේ වෙලාවේ අපි කවුරුත් එකිනෙකාට උදව් කරන්න ඕන අවස්ථාවක්. වචනයකින් හරි කෙනෙක්ව සනසවන්න පුළුවන් නම් ඒක ඊටාම ලොකු දෙයක්. මේ වීඩියෝ තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මොකද මේකෙන් තව කෙනෙකුට උදව්වක් වෙන්න පුළුවන් නිසා. බොහොම ස්තුතියි.